ආදරණීය දවසක් වේවා. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරායස YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ලෙඩ ගොඩක් නැති කරගන්න ඔයාලට උදැසනට පානය කරන්න පුළුවන් දෙයක් ගැන. දියවැඩියාවට ගුණ කෑම වර්ග ගැන ලෝකේ ගොඩාක් පරීක්ෂණ සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රතිඵලවලට අනුව ඉන්සියුලින් හා සමානව ක්‍රියා කරන සංයෝගයක් මේ කරවිලවල අඩංගු වෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් කරවිල යුෂ වීදුරුවක් පානය කිරීම කියන්නේ පළමු වර්ගයේ සහ දෙවන වර්ගයේ දියවැඩියාවේ රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරනවා කියලා සඳහන් වෙනවා. කරවිල යුෂ වීදුරුවක් පානය කිරීම කොච්චරනම් ප්‍රතිඵලදායකද කියලා කිව්වොත් දියවැඩියා රෝගීන්ට ඖෂධවල මාත්‍රාවත් අඩු කරන්න සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍ය පුද්ගලයෙක් නම් තමන්ගේ ප්‍රධාන ආහාර වේලකට පස්සේ තමයි මේ කරවිල යුෂ වීදුරුවක් පානය කරන්න ඕනේ. මන් දන්න විදිහට අපි කාගෙත් ප්‍රධාන ආහාර වේලකට පස්සේ රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි වෙනවා. ඉතින් ඒක නියාමනය කරගන්න අපිට ඉක්මනින්ම පුළුවන් මේ කරවිල යුෂ වීදුරුවක් පානය කිරීම. ඒ විතරක් නෙවෙයි කරවිල යුෂ පානය කිරීමෙන් ගොඩාක් වාසි තියෙනවා තව. ඒ ගැන මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ වගේ පොඩි කරවිල එකක් තමයි මම අරගෙන තියෙන්නේ. ඒකෙන් මම පෙති දෙකක් වගේ ප්‍රමාණය තමයි කපාගන්නේ. පොඩි කෑලි වලට කපලා දැම්මහම කෝප්ප කාලක්. ඒ කියන්නේ මේස හැඳි 3ක වගේ ප්‍රමාණය තමයි අපි ගන්න ඕනේ. මේ කරවිල යුෂ පානය මගින් ඔයාලට ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය දහනය කරගෙන හෘදය ආබාධ හා හදිසි ආබාධ ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම රුධිර පීඩනය පාලනය කිරීම හා අධික ලෙස ශරීරයට පොටෑසියම් හා සෝඩියම් අවශෝෂණය කර ගැනීම පාලනය කරගන්නත් පුළුවන්. ඒ වගේම කරවිල පානය මගින් ඔයාලට ඇස්වල පෙනීමට ගොඩක් වාසි ලබා ගන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගන්න පුළුවන්. අක්මාව පිරිසිදු කර ගැනීමටත් මේ කරවිල යුෂ පානය ඉතාම වැදගත් වෙනවා. කපාගත්තු කරවිල කෑලි ටික මම බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා. ඊට පස්සේ වතුර වීදුරුවකුත් දාගන්නවා. ලුණු පොඩ්ඩකුත් දාගන්නවා. ඊට පස්සේ මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මෙන්න මේ වගේ බ්ලෙන්ඩර් එක නවත්තම විනාඩි 3-4ක්ම හොඳට මේ ටික බ්ලෙන්ඩ් කරගත්තා. ඉතින් මම දැන් මේක වීදුරුවට දාගන්නවා. ඒ වගේම මේකට මම දෙහියුෂ පොඩ්ඩක් දාගන්නවා. ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් දෙහියුෂ දාගන්න නැතුව මේක බොන්න. පොඩි කරවිල කරලක් ගෙදර ෆ්‍රිජ් එකේ ගෙනල්ලා දාගත්තාම ඔයාලට පුළුවන් නිතර මේ පානය හදලා බොන්න. සතියකට 3 වතාවක් 4 වතාවක් විතර බීලා බලන්න. ලොකු වෙනසක් ඔයාලට දැනෙයි. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට ගොඩක් කැමති වෙන්න ඇති කියලා. වීඩියෝ එක යාළුවොත් එක්ක ෂෙයා කරන්න. අපි තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා. නිදුක් නිරෝගීමත් ආදරණීය දවසක් වේවා. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරායස YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ දිව්‍ය ඖෂධයක් වගේ පානයක් ගැන. ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකකින් තමයි මේ පානය හදන්නේ. ශක්තිමත් දිගු කෙස් කලඹක් ගැන හිතන ඔයාට වගේම ඇස් පෙනීම අඩු අයටත් මේ පානය හොඳම ඔසුවක්. කරපිංචා පානය මගින් ඔබේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හෘද රෝග ඇතිවීමේ අවදානම නැති කරගන්න පුළුවන්. කරපිංචා පානය කිරීම මගින් ස්නායු රෝග සමනය කර ගැනීමට පුළුවන්. කරපිංචා ඔබේ මොළය ඇතුළු ස්නායු පද්ධතියේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට උපකාරී වන බව අධ්‍යයන වලින් පවා හෙළි වී තිබේ. කරපිංචා පානය දියවැඩියා රෝගීන්ටද සුදුසු බව කිව යුතුමයි. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට කරපිංචා වලට ඇත්තේ සුවිශේෂී හැකියාවක්. ශරීරයේ බර අඩු කර ගැනීමට මෙන්ම උදරයේ තැන්පත් මේදය දහනය කර ගැනීමටද කරපිංචා පානය සතියට 4 වතාවක් පානය කරන්න. මෙතන මම ඉඟුරු කෑල්ලක් අරගෙන තියෙනවා. ඉතින් ඒකෙන් මම අඟල් භාගයක විතර පොඩි ඉඟුරු කෑල්ලක් කපලා ගන්නවා. ඒකේ පොත්ත සුද්ධ කරලා පොඩි කෑලි වලට කපලා තියෙනවා.
ඉඟුරු කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණයේ වර්ධනයට ඉතාම හොඳ ඖෂධයක්. ඒ වගේම මම මෙතන නෙල්ලි ගෙඩි 2ක් අරගෙන තියෙනවා. මම මේ පානයන් හදන්න ගන්න ප්‍රමාණය දෙන්නෙකුට තමයි අරගෙන තියෙන්නේ. ඔයාලා එක්කෙනෙකුට හදනවා නම් නෙල්ලි ගෙඩි 1ක් විතරක් ගන්න. නෙල්ලි ගෙඩි දෙකේම ඇට අයින් කරා. ඊට පස්සේ මම මේ විදිහට ඔයාලට අරගත්තු ඔක්කොම දේවල් ටික පෙන්නන්නම්. මෙතන කපාගත්තු නෙල්ලි ගෙඩි දෙක තියෙනවා. ලුණු පොඩ්ඩක් අරගෙන තියෙනවා. ඒ වගේම මෙතන සූදුරු පොඩ්ඩක් අරගෙන තියෙනවා. තේ හැඳි කාලක් වගේ අරන් තියෙන්නේ. කරපිංචා කොළ 40ක් විතර අරගෙන තියෙනවා. එක්කෙනෙකුට නම් කරපිංචා කොළ 20ක් වගේ ගන්න ඕනේ. ඒ වගේම මෙතන කපාගත්තු ඉඟුරු කෑල්ල තියෙනවා. ඊළඟට මේ ඔක්කොම දේවල් ටික මම බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා. වතුර වීදුරු දෙකකුත් දාගන්නවා. විනාඩි 7ක් 8ක් විතර බ්ලෙන්ඩර් එක නවත්ත මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊළඟට මම මේ විදිහට සාමාන්‍ය පෙරණකින් මේ ටික පෙරා ගන්නවා. කෙනෙකුට මේක පෙරන්නේ නැතුවත් බොන්න පුළුවන්. ඉතින් මේ තියෙන කරපිංචා සහ නෙල්ලි ඖෂධීය පානය. නෙල්ලි කියන්නේ ඔයාලගේ හිස කෙස් වර්ධනයට ඉතාම හොඳ ගුණ දෙයක්. නෙල්ලි මේ විදිහට පානය කිරීමෙන් ඔබගේ තරුණ පෙනුම රැක ගන්න පුළුවන්. මේ පානයට දෙහි එකතු කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට උදෑසන හිස් බඩට පාවිච්චි කරන්න පුළුවන්. ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙකුට මේක උදෑසන ආහාරයෙන් පසුව නැත්නම් දහවල් ආහාරයෙන් පසුව පාවිච්චි කරන්න පුළුවන්. එකපාරක් හදලා බීලා බලන්න ඔයාගේ ශරීරයට මොන තරම් සැහැල්ලුවක් දැනෙනවද කියලා. ඉතින් මේ වගේ දේවල් ගැන ඔයාලට තව දැනගන්න ඕන නම් නිරායස් YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. අටත් ඔයාගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා.